අයිබෝන් අද එහෙනම් අපි අලුත් සපත්තු දෙයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. අලුත් කට අලුත්ම නෙමෙයි, මේක ටිකක් මම පාවිච්චි කරපු සපත්තු දෙයක්. අද අපි ගෙනල්ලා තියෙන්නේ New Balance කියන වර්ගයේ සපත්තු ජෝඩුව. මොකක්ද මේ New Balance කියන්නේ කියලා අපි මුලින්ම දැනගමු. New Balance කියන සමාගම 1906 පටන් ගත්ත සමාගමක්. ඒ කියන්නේ දැන් අවුරුදු 120ක් විතර. ගොඩක් පරණ සමාගමක් මේ New Balance කියන්නේ. මේක මුලින්ම පටන් ගත්තේ සපත්තු සමාගමක් විදිහටම නෙවෙයි. මේක 1906 විලියම් ජේ රයිලි කියන මහත්මයා බොස්ටන් වලදී පටන් ගන්නවා. මෙයා එතකොට ඇමරිකානු ජාතිකයෙක් නෙමෙයි. මෙයා ඇවිල්ලා මම දන්න විදිහට මෙයා ගැන ගොඩක් තැන්වල කියලා තියෙනවා ඉංග්‍රීසි ජාතිකයෙක් ඇමරිකාවට සංක්‍රමණය වෙච්ච කියලා. තව තැන්වල තියෙනවා අයර්ලන්ත ජාතිකයෙක් කියලා. කොහොම හරි මේ මහත්මයා මේක පටන් ගන්නවා 1906. ඊට පස්සේ මේක පටන් ගන්නේ ආච් සපෝට් ගෲප් එකකදී. ආච් සපෝට් කියන්නේ මොකද්ද? අපේ කකුල බලත්තාම මෙහෙම ඔයගොල්ලෝ දැකලා ඇති ආච් එකක් වගේ තියෙනවා. එතකොට සමහර සපත්තු අපිට දාන්න අමාරුයි. මොකද අර ආච් සපෝට් එක නැති නිසා. එතකොට මේගොල්ලෝ කරේ සපත්තු වලට ඔය ආච් සපෝට් හදපු එක තමයි කරේ. මෙයාට මේ අදහස ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මෙයා කුකුල් ගොවිපලක් කරලා තියෙනවා. මේ කුකුල් ගොවිපල කරද්දී අර කුකුලාගේ කකුලේ මෙහෙම කෑලි තුනක් තියෙනවානේ. එතකොට ඒ කෑලි තුනෙන් කකුල බැලන්ස් වෙන හැටි දැකලා මෙයාට කල්පනා වෙලා තියෙනවා අපි මේ විදිහට try කරලා බලන්න ඕනේ මිනිස්සුන්ගේ කකුලේ මේ ආච් සපෝට් එක බැලන්ස් කරන්න කියලා. එතකොට ඒක අනුසාරයෙන් තමයි අර බැලන්ස් කරන අලුත් විදිහක් කියන එක අනුසාරයෙන් තමයි මෙයා New Balance කියලා මේකට නම දාලා තියෙන්නේ. 1934 දී එකතු කරගන්නවා ආතර් හෝල් කියලා එයාගේ ව්‍යාපාරික සහකරුවෙක්. මේ ආතර් හෝල් කියන එක්කෙනා ගොඩක් මේ New Balance කියන බ්‍රෑන්ඩ් එක ලෝකයට ගෙනියන්න දායක වුණා කියලා අපිට කියන්න පුළුවන්. 1938 වෙනකොට මේගොල්ලෝ running shoes කියන සංකල්පය දිනු කරන්න පටන් ගන්නවා. දැන් තාම මේගොල්ලෝ කරමින් හිටියේ අර arch support කියන ඒ කියන්නේ insoles එතකොට සපත්තු වලට අදාළ කොටස් විතරයි. සම්පූර්ණ සපත්තුවක් නිෂ්පාදනය කරේ නැහැ. 1938 වෙනකොට මේගොල්ලෝ තීරණය කරනවා හරි අපි මේ ලෝකෙට running shoe එකක් නිෂ්පාදනය කරලා දාන්න ඕනේ කියලා. ඒ කාලයකට ඇමරිකාවේ දුවන එක ගොඩක් ජනප්‍රිය වෙලා තිබ්බ මිනිසුන් අතර. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරේ 1938 මේක running shoe එකක් විදිහට එළියට දානවා. ඊට පස්සේ තව කාලයක් යනකොට 1970 80 කාලේ මේ running shoes වල ප්‍රචලිත වීමත් එක්ක මේගොල්ලෝ පටන් ගන්නවා 1980 දී 5 series කියන models ටික. මේ 5 series එක මොඩල් එකක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මේගොල්ලන්ගේ ජනප්‍රියම සපත්තුව මොකක්ද කියලා ඇහුවොත් ඔයගොල්ලන්ට නිකන් Google කරලා හරි බලන්න පුළුවන් 574 කියන සපත්තුව තමයි ගොඩක්ම ජනප්‍රිය වුණේ New Balance ලගේ. ඊට කලින් New Balance ලගේ සපත්තු ගොඩක් ජනප්‍රියලා තිබේ dad shoes විදියට. dad shoes කියන්නේ මොනවද? ඔය නිකන් වයසට ගියාම තාත්තලා ඔය ළමයි එක්ක සෙල්ලම් කරන්න, එතකොට ළමයි එක්ක ඇවිදින්න යන්න එහෙම දාන ටිකක් ලොකු වර්ගයේ සපත්තු. එතකොට ඒ සපත්තුව ටිකක් මම මෙතන පින්තූරයක් දාන්න සාමාන්‍යයෙන් dad shoes කියන ඒවා ටිකක් ලොකුයි. ඒකේ ප්‍රධාන අරමුණ තමයි දැන් වයසට යනකොට ආයි කකුල් එහෙම රිදෙනවා. එතකොට ඒකට අර සුව පහසුවක් ගෙන්න දෙන්න ලොකු අඩියක්, ඒ කියන්නේ ලොකු සෝල් එකක් එක්ක මේ කුෂන් එකක් එක්ක තමයි මේවා නිර්මාණය වෙන්නේ. මේ dad shoe එකට වැඩිය පොඩ්ඩක් slim profile එකකින් මේගොල්ලෝ සපත්තුවක් හදනවා. මේක තමයි 574. මේක ස්ටීවන් ස්මිත් කියන කෙනා තමයි 1980 නිර්මාණය කරන්නේ. මෙයා තාම ජීවතුන් අතර ඉන්නවා. මෙයා පසු කාලීනව කානිය වෙස්ගේ Yeezy කම්පැනියත් එක්කත් එකතු වෙලා වැඩ කරපු එක්කෙනෙක්. හරි, දැන් අපි බලමු මේ සපත්තුව මොන වගේද කියලා. ඔව්, මේක ඇවිල්ලා මේක ආපු ඔරිජිනල් බොක්ස් එක නෙවෙයි. මගේ අතින් ඔරිජිනල් බොක්ස් එක නැති වුණා. මේ වෙන New Balance එක බොක්ස් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. මේක ඔරිජිනල් බොක්ස් එක ඇවිල්ලා ටිකක් මේ වගේ කොළ පාටට හුරු පාටකින් තමයි එන්නේ. මේ තියෙන්නේ මගේ 574 එක. දැන් මේක බලපුවාම ඔයගොල්ලන්ට පේනවා අප එකේ ස්වේඩ් වලින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. පොඩි මෙෂ් එකක් තියෙනවා මෙහෙම මැද්දෙන්. අර සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට කලින් පෙන්වනා වගේ dad shoe එකක් කියන ප්‍රොෆයිල් එකෙන් අයින් වෙලා මේක පොඩ්ඩක් slim profile එකකින් තමයි හදලා තියෙන්නේ. මේක මම ඇත්තටම ගොඩක් පාවිච්චි කරපු shoe එකක්. මේක මම කොච්චර පාවිච්චි කළාද කියනවා මේක පොඩ්ඩක් ජරා වෙලා තිබුණේ. මම ඊට පස්සේ laundry දාලා මේක හොදගෙන ඊට පස්සේ සෑහෙන කාලයක් පාවිච්චි කරා. ඔයගොල්ලෝ මේ පිටිපස්සේ බැලුවොත් පේනවා ඇති. ඒකේ පාවිච්චි කරපු පාරවල් තාම තියෙනවා. මේක ඇත්තටම මාරු සුවපහසු සපත්තු දෙයක්. මේ ඇවිදින්න කරන්න යනකොට එහෙම මම මේ ගොඩක් දාගෙන යනවා.
මේ සපත්වය තියෙන අනිත් විශේෂත්වය තමයි මේක ටෝබොක්ස එක ටිකක් ලොකුයි. ටෝබොක්ස එක කියන්නේ මෙන්න මේ ඉස්සරහ ඔයාගේ කකුලේ අපි ටෝ එක කියන්නේ ටෝ එක රඳවාගන්න ඉදිරි පස ප්‍රදේශය මෙන්න මේ කෑල්ලට තමයි ටෝබොක්ස එක කියන්නේ. මම ගත්ත මේක සේල්හකින් මං එතකොට ඇහෙම ලොකුවට බලබල හිටියන ගත්ත හැබැයි ඔගොල්ල ඔන්ලයින් ඕඩ කරනවා නිව බැලන්ස් සයිට් එකෙන් මම දැකලා තියෙනවා මේකේ තියෙනවා යාට තෝරගන්න පුළුවන් ලාජ් එක්ස්ට්‍රාලාජ සයිසස් තියෙනවාගේ ටෝබොක්ස එකට මේක ටෝබොක්ස එකට ලොකුයි ඒක මගේ කකුල් දෙකට ඇත්තරම් පහසුව නැත්තම් ගොඩක් සපත්වල ටෝබොක්ස එක පොඩි වෙනකොට වගේ කකුලේ අර ඇගිලිටික නිකම් මෙහෙම හිර වෙලා තියෙන්නේ ඒක මේකේ ඔයාට ඒ වගේ අපහසුතාවයක් අත්විඳින්න වෙන්නේ නැහැ. අනිත් විශේෂත්වය තමයි මේගොල්ලෝ ඇනිමේ පොඩ්ඩක් බලනවා ඉනිෂියල් D කියලා ඇනිමේෂන් ෆිල්ම් එකක් තියෙනවා. මම එච්චරම දන්නේ නැහැ මේක ෆිල්ම් එකක්ද සීරීස් එකක්ද කියලා. මම මේක ඇනිමේ බලන කෙනෙක් නෙමෙයි. නමුත් මට දැනගන්න ලැබුණු විදිහට මේ ඉනිෂියල් D කියන ඒ කතාවේ එක චරිතයක් මේ New Balance 574 කියන ෂූ එක පාවිච්චි කරනවා. මම ඒකේ පින්තූරයක් මෙතනින් දාන්න. හරි දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ මේක අපිට දාගෙන බලන්න. අපි දාගෙන බලමු. ඔව් මේක දාගත්තාම මේ වගේ විදිහට තමයි පේන්න තියෙන්නේ. මේ ඉස්සරහින් පේන විදිය. මෙහෙම පැත්තෙන් ඔයගලන්ට මේක එන්න අකුර අර පේන්න තියෙනවා ලොකුවට. පිටිපස්සෙන් මෙහෙම තමයි පේන්න තියෙන්නේ. මේකේ සෝල් එක. මේක ඇත්තටම ඩොලර්ස් 65ක් විතර තමයි කොස්ට් උනේ මට. අලුතෙන් ගන්නවා නම් ඔයගලන්ට මේක සාමාන්‍ය ඩොලර් 100ට අඩුවෙන් ගොඩක් දුරට ගන්න පුළුවන්. මම ගත්තේ නම් සේල් එකකින්. ඒත් ඇත්තරම රනිංශූ එකක් විදිහට ගොඩක් ලාබයි කියලා කියන්න පුළුවන්. ඇන් මේක ගොඩක් සුවපහසු සපත්තු දෙයක්. කිසිම අපහසුවක් නැහැ මගේ කකුල් දෙකට. මට ඕන විදිහට නවන්න කරන්න අර බැලන්ස් නැති වෙන ගති මොනවත් නැහැ. ඇත්තරම හොඳ සපත්තු දෙයක්. හරි එහෙනම් අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු තව සපත්තු දෙයක් එක්ක.